පාසි කුඩා යන්න හදන්නේ. අපේ ඇනිවර්සරි එකට. ඇනිවර්සරි එක තියෙන 18 19යි. ඊට කලින් යනවා නිවාඩු දවස් 4ක් සෙට් වෙන හින්දා. එතකොට පැකියක් තියෙනවා. පැයක් තියෙනවා. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් ඉන්නේ මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගයේ. මෙතනින් අපි තීරණය කරේ අධිවේගී මාර්ගයේ ගිහිල්ලා කුරුණෑගලින් දඹුල්ල පාරට ගිහිල්ලා දඹුල්ලේදී අපිට හම්බ වෙනවා බකුමුණට යන්න පාර. බකුමුණ පාර දිගේ ඇලහැරට වෙනකන් ගිහිල්ලා ඇලහැර පාර දිගේ ගිහින් ගිරිතලේ ළඟින් පොළොන්නරුව පාරට දාලා තමයි අපි පාසි කුඩා යන්න තීරණය කළේ. දැන් ඉන්නේ දඹුල්ලේ පන්සල පේන මානෙම්ම අපිට බකුමුණට යන්න පාර පේන්න තියෙනවා. අපි යන්න ප්ලෑන් කරන් හිටියේ උදේ. ඒත් අපි පිටත් එද්දිම දවල් වුණා. කොහොම හරි මේ ගමනට Google Map එකේ පැයකමාරකට ආසන්න කාලයක් තියෙනවා කියලා අපිට පෙන්නුවා. දැන් ඉන්නේ අපි ඇලහැර. මේ පාර මාරම ලස්සනයි. අපි පරිස්සමින් යන්න ඕනේ. මොකද වනසත්තු මේ පාර දිගේ එහාට මෙහාට පනිනවා. ඔන්න බලන්නකෝ view එක. මේ තියෙන ගිරිතලේ වැව. ගිරිතලේ වැව ඈතින් කඳු පන්ති ලස්සනට පෙවුණා. අපි ඉතින් මේ මඟ දෙපස තියෙන සුන්දරත්වය බලන්න නැවැත්තුවේ නැහැ. අපිට පාරක් නිසා අපේ වාහනේ යන ගමන්ම සුන්දරත්වය විඳින්න ඉස්සරහට ආවා. ඔයා කිව්වට මේක ජලාශයක් විදියට භාවිතා කරනවා. පොළොන්නරුව යුගයේ තිබ්බ ගැඹුරුම වැව මේක. කොහොම හරි මේ තියෙන යුද හමුදා පොලිස් පන්සල පහ වෙලා තමයි පොළොන්නරුව පැත්තට යන්න තියෙන්නේ. යන ගම මේ කණින් පොඩි ලෝරෙට දෙයක් ගත්තා. දැන් අපි ඉන්නේ පොළොන්නරුව ඓතිහාසික නගරේ. ඉතින් පොළොන්නරුව පහුණාට පස්සේ අපි එනකොට ගොඩක් රෑ වුණා. සාමාන්‍යයෙන් අපි ප්ලෑන් කරනකොට රෑ වෙලා ගමන් යන විදියට ප්ලෑන් කරන්නේ නැහැ. හැබැයි ඉතින් මේ පාර පරක්කුණින්ද අපිට රෑ වෙලා යන්න වුණා. දැන් අපි ඉන්නේ පාසිකුඩාවල. අපිට පාසිකුඩාවලදී ලස්සන බලු යාළුවෙකුත් හම්බුණා. අපි ළඟින් හෙලවෙන්නේ නැතුව ටික වෙලාවක් හිටියා. කොහොම හරි අපි පාසිකුඩාවලදී කෑවේ රෑට මෙන්න මේ රෙස්ටුරන්ට් එකෙන්. අපි එදා ඩිනර් එක ගත්තේ Earls Red කියන රෙස්ටුරන්ට් එකෙන්. ළමයි අපි කෑම කරගන්න එළියට ගියා. මේකේ අපි රැට ගන්න මේ කලින් කිව්වේ නෑනේ. කොහොම හරි දැන් කෑම අරගෙන එහා පැත්තේ රෙස්ටුරන්ට් එකේ කෑම අරන් එනකොට මෙන්න පොලේ ඇත්තටම තඩි කිව්වනේ. ඉතින් මෙයා හිටියේ අපි එදා රෑ නැවතිලා හිටපු හොටෙල් එකේ. Earls එකෙන් කෑම අරන් ආපු ගමන් තමයි අපි මෙයාව දැක්කේ. ඊට පස්සේ අපි කරේ ලයිට් එක ගහලා හොන් එක ගැහුවා. ඊට පස්සේ මෙයා ටිකක් ඇවිදගෙන යන්න ගියා. කාටත් කරදරයක් කරේ නෑ. මේ ඊට පස්සේ අපි කිව්වට පස්සේ කට්ටිය හොටෙල් එකේ කට්ටියත් එක්ක වට වෙලා ඈතටම එළවුවා. අද ඩිෂස් දෙක වල පාස්කෝඩ් ආවිල්ලා රැට ගන්න තැනක් හොයනවා. මම Earls Red එක රෙකමන්ඩ් කරනවා. මේ තියෙන පාස්කෝඩාවල තියෙන අපේ හිටපු පාසි නේචර් විලා එක. මේක ඇත්තටම ලස්සන හොටෙල් එකක්. මේකේ වැඩි ඉස්ල ප්‍රමාණයකට අඩු රීසනබල් ප්‍රයිස් එකකට ඉන්න පුළුවන්. මේක ලේසියෙන්ම Google Map එකේ පාසි නේචර් විලා කියලා සර්ච් කරලා ඔයාලට මෙතනට එන්න පුළුවන්. මේ තියෙන එන්ට්‍රන්ස් එකේ තියෙන view එක එන පාත් එකේ තමයි මේ ලොකු ඉඩකඩක තමයි මේක තියෙන්නේ. මේ තියෙන අර ගෙස්ලට වෙන වෙනම තියෙන rooms. ওই පාත් එකේ තමයි අපේ room එකක් තිබ්බේ. ලොකු garden එකක් තිබ්බා. මේ ලොකු garden එක ඡායන විදියට යලා මේන්ටේන් කරනවා. ගස්වලත් එක්කම තියෙනකොට නිකන් අර අමුතු vibe එකක් තියෙනවානේ. අන්න ඒ feeling එක මෙහෙට આવතින් ඔයාලට ගන්න පුළුවන්. ඉන්නේ පාසි නේචර් විලා එකේ. අපි ඊයේ තමයි ආවේ මෙහෙට. ඊයේ ආවුණා. ඊයේ කොහොමද 8:00 විතර වුණානේ. දැන් තමයි ඔයාලට පෙන්වන්නේ room tour එක. එන්න අපි බලමු. දොරාරින්ද බෑ. මේ අදා ඉඳන් දෙපා මේ අපි ඊයේ ඇවිල්ලා දාපු විදිහටම තියෙනවා. අපිට හම්බුණා ඩබල් ඇඩ් එක තව පොඩි බෙඩ් එකකුයි තියෙනවා.
ටීවී එකක් තියෙනවා. අපි මේ ටීවී එක තාම දැම්මේ නෑනේ. බැලුවේ නෑ. මේ සැත් තියෙනවා. මේකේ බලමු අල්මාරිය වලත් තියෙනවා. කෙටලයක් තියෙනවා. ටවල්ස් තියෙනවා. සෝප්ස් තියෙනවා. මේක AC රූම් එක. එන වොෂරූම් බලන්න. වොෂරූම් එක ක්ලීන් එකක් තියෙනවා. ඊට සෙපරේට් බාත් ටබ් එක තියෙනවා. එච්චරයි. අපිට උදේම ගෙන් ටී හම්බුණා. බ්‍රෙක්ෆාස්ට් එකට යාලා එදා හදලා තිබ්බේ තෝසේ. තව ගෙස්ලා වගේක් හිටියේ ඒගොල්ලොන්ටත් එක්ක තමයි අපිටත් හදලා තිබ්බේ. එයාලගේ ඩයිනින් ඒරියා එකක් තිබ්බත් අපි පොඩ්ඩක් රික්වෙස්ට් කරා කාමරේට ගෙනත් දෙන්න කියලා. ඇත්තට මේ දවසක දක්ති මට දැන් නම් කනට ගෙලත් තොරනවා. අපි කැම ටික කාමරේට ගෙන්න ගත්තේ එතන ඉස්සරහා ඉඳගෙන මේ view එක බලන ගමන්ම කොහොම හරි කන්න බලාගෙන. මොකද එහෙම එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි අපිට ඕන උනේ. බ්‍රෙක්ෆාස්ට් එක ගාලා පාසපුලා බීච් එකට ආවා. පාසපුලා බීච් එකට අර අපි හිටපු හොටෙල් එකේ ඉඳන් එච්චර දුර නම් හොටෙල් එකේ ඊට පස්සේ ඉඳන් ෆයින් යන දුර. ඉතින් කියන්න ඕනේ මේකේ නාන නම් බෑ. මොකද කොරල් පර ගල් හිම තියෙන ඉඳ ටිකක් නාන එක නම් අමාරුයි. ඉතින් වඩ මෙතන ඉඳන් නාන්න ඕන නම් කල්කුඩා බීච් එක පැත්තට. ඒ කියන්නේ මෙතන ඉඳන් දකුණු පැත්තට ගිහිල්ලා එතන තියෙන පොඩි ඒරියා එකක් නාන්න පුළුවන්. මෙතන ඉතින් විශේෂයෙන් වටින්නේ මේ විනාශෙච්ච කොරල් පර තියෙනවා සහ පොඩි පොඩි ජලජ ජීවීන් ඉන්නවා. මේ ඉන්නේ කකුළුවෙක් උදේට මම හිතන්නේ යා කනවා. කෑම කන ගමන් තමයි මම වීඩියෝ එක ගත්තේ. අපි කකුළුව දැක්කට මේ වගේ දැකලා නැහැනේ. ඉතින් එයාත් එයාගේ පාඩුවේ කකා හිටියා. මමත් ඉතින් බලන් හිටියා මොකද්ද වෙන්නේ කියලා. මේ ජෙලිෆිෂ්ට මං හානි කරන්නේ නෑ. යා දැන්ටම මැරිලා ඉන්නේ. මොකෙද්ද? ජෙලිෆිෂ්. ඉතින් අතින් යා නාන්න ඕන. තු අල්ලන්න හොඳ නෑ. දැන් උඩ පණ තියනවද? මැරිලාද? ඇත්තටම ජෙලිෆිෂ්ක් වගේනේ. ඉතින් තියෙන ඇතුළේ වරල්. ඇත්තටම මට යාව උස්සලා ඔයාලට වීඩියෝ එකට පෙන්වන්න බැරුණා. යාව ගන්න අමාරුයි. ඔයාලා ජෙලිෆිෂ් කෙනෙක් මැරිලා ඉන්දියා දැක්කත් අතින් නම් අල්ලන්න එපා හැබැයි. ජලජ ජීවීන් විතරක් නෙමෙයි මේ වගේ පොඩි පොඩි කඩුස්සොත් ඉන්නවා. බලන්න ඔය ගැඹිරත්වය. විශාල කරදරයක් වුණානේ මේක. පණ තියෙන බෙල්ලෝ චෝටි චෝටි ජලජ ජීවීන් ඒ වගේම ලස්සන view එකක් තියෙන කොරල් පර මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් යන්නේ අපේ හොටෙල් එකේ ඉඳන් මේ කිලෝමීටරයක් විතර දුර තියෙන view point එකක් බලන්න. තුඩුවක් බලන්න නේද? අපි දැන් මේ පයින් යනවා. මේ මම එකතු කරගත්ත කොරල් පාරයි සෙට් එකට යනවා මනල් ටික. මොකද මගේ මල්ලේ කිව්වා එයාට මේවා ලොකු එකක් අරන් යන්න කියලා. ඉතින් මම ලොකු එකක් හම්බුනේ නැහැ. අරන් යන්නත් තමයි. මම මේ පොඩි අහුවන ටිකක් අරගෙන යනවා. මේ අපි කලින් ආවේ අර පෙන්නන අර බීච් එක පැත්තෙන් නේ. මෙතනින් ඇවිල්ලා මේ ඇතුලේ පාරක් තියෙනවා. ඒ පාර දිගේ යනවා. බලමු අපි ගිහිල්ලා කොහොමද ඒක අපිට පේන්නේ කියලා. ඇත්තටම මේ තුඩුව බලන්න යද්දී ඔයාලට පොඩි කෝවිලකුත් මේ කල්කුටා නේවි කැම්ප් එකත් බලන්න ලැබෙනවා. මේ නේවි කැම්ප් එක ළඟින් තමයි අපි බලන්න ගිය ෆ්ලයිසස් රෝස් ෆූ view point එක තියෙන්නේ. අපි මේ view point එක බලන්න ආව පාරේ කීපයක් හොටෙල්ස් තියෙනවා. අපි මේ ඔෆ් සීසන් එකේ ආපු නිසා ක්‍රවුඩ් එක පොඩ්ඩක් අඩුයි. ඒ වුණාට කීපයක් හොටෙල්ස් තියෙනවා. ඔයාලට බුක් කරගන්න පුළුවන් Google එකේ බලලා. තමයි දැන් අපි අර view point එක බලලා මේ පයින් යන ගමන් මේ දෙන අපි ආපු පාර. තව යන්න තියෙන මීටර 600ක් 700ක් විතර. මගේ සමියා තමයි මට මේ ටොපිය දුන්නේ. ඔයාලා එනවා නම් ඇනිවර්සරි ගිෆ්ට් එක තමයි මේ ඇවිදන් යන්නේ. තව යන්න තියෙනවා.
ඉතින් ඒ පාරේ දැක්ක විශේෂ දෙයක් තමයි මේ පංචකර්ම රෝහල. මම නම් ජීවිතේට පළවෙනි වතාවට තමයි මෙහෙම රෝහලක් දැක්කේ. ඉතින් අපි අමාරු ගමනකින් පස්සේ ආපහු හොටෙල් එකට ආවා. හොටෙල් එකට ඇවිල්ලා අපි ගියේ කෙලින්ම කොයිද කියලා බලන්න. ඒ තමයි හැමෝම පාසිකුඩාවත් බලන්න යන එලිෆන්ට් රොක් එක. මුහුද මැද ඉඳන් මාළු බානවා දැකලා තියෙනවද කලින්? මේ තමයි කිව්ව එලිෆන්ට් රොක් බීච් එක. එලිෆන්ට් රොක් බීච් එකේ තමයි මේ එලිෆන්ට් රොක්ස් ටික තියෙන්නේ. මාරම view එකක් තියෙනවා. තමයි අපි ඇවිල්ලා ඉන්නේ මේ එලිෆන්ට් රොක් බලන්න. අපි හොයාගෙන තමයි මෙතනට ආවේ. මැප් එකේ තියෙන විදිහට බලාගෙන ආවොත් හොයාගෙන ඉන්න අමාරු වෙන තැන් වලට යන්නේ. ඔයාලා පුළුවන් නම් කයින් හරි අහගෙන එන්න අවට කවුරු හරි ඉන්නා නම් එයාලගෙන් අහගෙන එන්න එලිෆන්ට් රොක් වලට කොහොමද යන්නේ කියලා. ඒතර මේ තියෙන්නේ ඔය කියන එලිෆන්ට් රොක් එක. මං හිතන්නේ දැන් මෙතන එලිෆන්ට් රොක් කියනවා ඇත්තේ මේ අලිගල් තියෙනවනේ නිකන් ලොකු විශාල ගල්. ඒකෙන් හින්දා මේ අලිගල් තියෙන හින්දා මෙතන මං හිතන්නේ එලිෆන්ට් රොක් කියන දේ. ලොකු ගල් තියෙන ඈතත් පේනවා. ඈතත් පේනවා ලොකු ගල් තියෙන. මේ ඔහොම තමයි ඉතින් එලිෆන්ට් රොක්. අපි ඉන්නේ මේ දැන් මෙතන තියෙන ලොකුම ගල උඩ නැගලා. ඔයාලට ඕන නම් මේකේ නාන්නත් පුළුවන්. මෙතන අවටත් පොඩි හොටෙල්ස් තියෙනවා බීච් එක ළඟම. ඉතින් ඔයාලා බලලා Google එකේ රිවිව්ස් බලලා එන්න කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් අපි කලින් කිව්වා වගේ අපි දවස් 4ක් හිටියා පාසිකුඩාවල. ඉතින් අපි පාසිකුඩාවල ඉතින් දවස් 4කට කරේ කියලා අපිත් එක්ක රැඳිලා ඉන්න.